නන්දක මහරහතන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා ධර්මශාලාව ඇතුලේ. අපේ බුදුරජාණන් වහන්සේ ධර්මශාලාවට වඩින්න යනකොට දොර වහලා තිබුණේ. දොර වහලා ඇතුලේ ධර්ම දේශනාව ඇහෙනවා. දොර ඇරලා වඩින්න තුරු දේශනාව කරන උන්වහන්සේ රැස් වෙලා ඉන රහතන් වහන්සේලා. මේ ධර්ම දේශනාව කරන්නේ රහතන් වහන්සේලාට. ඒ කියන්නේ රහතන් වහන්සේලා බණ ඇහුවා. රහත් නොවිච්ච භික්ෂුන් වහන්සේලාත් එතන හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනාවට බාධා කරන්නේ නැහැ. දොර ගාව හිටගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ නොවැඩිය නිසා ධර්ම දේශනාව එළි වෙනකම්ම කරනවා. බුදුරජාණන් වහන්සේ එළි වෙනකම්ම හිටගෙන ඉන්නවා. බණ අහනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් බණ අහනවා. උදේ ධර්ම දේශනාව ඉවර වුණාට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ දොර අරින්නේ. දොරට තට්ටු කරලා දොර අරිනවා. ඒ වෙලාවේ තමයි ස්වාමින් වහන්සේලා අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොයි වෙලාවෙ මෙතෙන්ට වැඩියද කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා නන්දක දේශනාව පටන් ගන්නකොට තමයි මම මෙතෙන්ට වැඩියේ කියලා. ස්වාමීනි එළි වෙනකම්ම භාග්‍යතුන් වහන්සේ හිටගෙනද කියලා ඇහුවා. සඳහන් කරනවා නන්දක ඔබ දේශනාව කල්පයක් කළා නම් මම කල්පෙම හිටගෙන ඉන්නවා කියලා. ඒ තරම් භාග්‍යතුන් වහන්සේ ධර්මයට ගරු කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ දේවාති දේවයි. ඒ කියන්නේ දෙවියන්ට දෙවියෙක්. බ්‍රහ්මයන්ට බ්‍රහ්මයෙක්. දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ භාග්‍යතුන් වහන්සේ ධර්මයට ගරු කළා නම් මේ දෙවිවරු ධර්මයට ගරු කරනවා සීලයට ගරු කරනවා කියන එක පිළිබඳව අපිට කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ.